මතකන පහුගිය දැන් අවුරුදු කිහිපයකට කලින් ළමයි ඩොලර් අරුබුදයක් ආවනේ. අපිට තෙල් ගන්න සල්ලි නැති වුණා. ඒ වගේ ඩොලර් නැති වුණා. ඒ ඩොලර් නැති වුණේ මොකද ළමයි? ඩොලර් නැති වුණා වෙන ප්‍රශ්නයක් හින්දා. නමුත් ළමයි ඩොලර් එන එකෙන් අපේ දේශීය ආර්ථිකය නම් ධනාත්මක බලවෑමක් වෙන්නේ. ආනයන ආදේශන භාවිතය. දේශීය ආර්ථිකයට ධනාත්මක බලවෑමක් කරලා ඒක හරිය ළමයි. ආනයන ආදේශන කියන්නේ මොනවද? ඔයා හිතන්න ඔයා මේ Toblerone chocolate කන්න නැතුව ළමයි. Toblerone chocolate එක ස්විස් නේද ළමයි? ස්විස් chocolate එකෙන් Toblerone කියන්නේ. හරිද? ස්විස් chocolate එක කන්න නැතුව ළමයි ඔයා රිස්බරි කනවායි කියන්නේ. ඒතර මොකද වෙන්නේ? ඩොලර් ඉතුරු වෙනවා. ඩොලර් ඉතුරු නැහැ කියන ළමයි. වර්ධින වාගයයි ඒතර මේ රිස්බරි එකෙන් Toblerone එකේ ෆීලිං එක ගන්න බෑ කියලා. ඔව් ඉතින් එහෙම තමයි. ළමයි එහෙම තමයි. ඔයා රිස්බරි කන්න ළමයි රිස්බරි කම්පැනිට ලාභය වැඩි වෙනවා. Toblerone ගේන්න යන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. හරිද? ඔයා කොහෙන් හරි සුපර් මාකට් එකකින් ගන්න ළමයි ඔයාගේ ඊතර හදන්නේ නැහනේ. ඒතර සුපර් මාකට් එකෙන් ගත්තොත් ළමයි කවුරු හරි පිටරට එක්කෙනෙක් අරන් ආවොත් නැති ඒක දේශීය ආදායම දේශීය ආර්ථිකයට බලවෑමක් එන්නේ නැහැ ළමයි. ඔයා හිතන්නේ ඒක මේ සුපර් මාකට් එකෙන් ගත්තොත් මේ සුපර් මාකට් එක කොහෙන්ද ගන්නෙ? පිටරටින්. පිටරටින් ඒක ගන්නම ඒගොල්ලෝ ඩොලර් වියදම් කරනවා. ඔයා සුපර් මාකට් එකෙන් රිස්බරි චොකලට් එකක් ගත්තොත් මොකද ළමයි වෙන්නේ? සුපර් මාකට් එකේ රිස්බරි චොකලට් ගන්න ළමයි ඩොලර් වියදම් කරන්නේ නැහැ. ඒක රුපියල් වියදම් කරන්නේ. රිස්බරි කම්පැනියෙන් ඔයාගේ සුවා ගන්න සුපර් මාකට් එකෙන් ළමයි සුපර් මාකට් එකේ රිස්බරි කම්පැනි ඉල්ලනවා මට චොකලට් දෙන්න කියලා. ඊට පස්සේ එයා ගන්නවා සුපර් මාකට් එක. අරගෙන වාටර් කරනවා. එතකොට ළමයි රිස්බරි කම්පැනිය ඒ සල්ලි වලින් කොටසක් ඒකේ වැඩ කරන ශ්‍රමිකයින්ට කම්කරුවන්ට ඉංජිනේරුවන්ට ළමයි පඩි විදියට ගෙවනවා. හරිද? එතකොට ඔයා රිස්බරි කෑවොත් ළමයි ඒකේ ඔයා රිස්බරි කනවා කියන්නේ ඒකේ ඔයා වියදම් කරන මුදලෙන් කොටසක් ළමයි ලංකාව ඇතුලෙන් බෙදෙනවා. විශාල කොටසක්. නමුත් ආ Toblerone එකක් කෑවොත් ළමයි ඔයා Toblerone එකේ ෆුල් කොස්ට් එක ළමයි සාමාන්‍ය 90%ම කොස්ට් එකක් ළමයි පිටරට යනවා. හරිද? ඒක මොකද්ද හොඳ? හොඳ ළමයි ඇත්තටම කිව්වොත් අපි නිකන් এডুকেෂන් එක අධ්‍යාපනික වශයෙන් ළමයි හොඳ. ඔයාලා රෙස්බරි කන එක තමයි හොඳ. හැබැයි ළමයි ඉතින් ඇත්තටම අපි මේ ලෝකේ වාගේ කැමැත්ත ළමයි මුල් තැන දෙන්න ඕන. එහෙන් බැලුවම වාගේ කැමැද්දේ වා ගන්න. ඒක මට තීරණය කරන්න බෑ. කාටවත් ඒක අධ්‍යාපනයටත් තීරණය කරන්න බෑ. ඔයා කන එක නීත්‍යානුකූල චොකලට් එක ගන්න ළමයි ඒක කන එක වාගේ තීරණයක්. මොකද නීත්‍යානුකූලයි නම් ලංකාවේ නීති විරෝධී නැත්නම් ඒ චොකලට් එක ඒක ස්විස්ද ශ්‍රී ලංකන්ද ඉන්දියන්ද ඇමරිකන්ද ඒක වැඩක් නෑ ළමයි. ඒක තමයි මේ යථාර්ථය ඒක. නමුත් අධ්‍යාපනික වශයෙන් රෙස්බරි කන එක ලංකාවේ ආර්ථිකයට හොඳයි.